ගැඹුරු මාතෘකාවක්. හරිද? සැනසීම කියන එක ලැබෙනවාද? අපි මේ අද කතා කරන්නේ මොකද්ද? ලැබීම නොලැබීම ගැනනේ. ඒතරවට සැනසීම ලැබිලා තියෙනවද ජීවිතේ? සැනසීම කියන එක සාපේක්ෂයි. සමහර තැන්වල මං හිනට සැනසීලා තියෙනවා. හා. සමහර තැන්වල මං ඒ සැනසීම හින්දම අනිත් පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒක අර ඒ මොහොතට සාපේක්ෂයි. සමහර තැන්වල මම මාව සැනසෙන්න මාව නිවෙන්න පාවිච්චි වෙච්ච මිනිස්සු හෝ පාවිච්චි වෙච්ච දේවල් හින්දම සමහර තැන්වල මං ඇවිල්ලා තියෙනවා මට මාව දරා ගන්න බැරි වෙන තරමට. එහෙම තියෙනවා. සැනසීම කියන එක මම දන්න සැනසීම සාපේක්ෂයි. ඒතර ඒ සැනසීම කියන එක මට අනුව අවස්ථාව අනුව වෙනස් වෙනවා සහ හැසිරීම අනුව වෙනස් වෙනවා සහ පුරුද්ද ඇබ්බැහි අනුව වෙනස් වෙනවා. මම දන්න එක. එතකොට සමහර තැන්වල ඒ පුරුදු ඇබ්බැහිින්ද අපි සැනසෙනවා. සමහර තැන්වල ඒ පුරුදු ඇබ්බැහිින්ද අපි විනාශ වෙනවා. එකම දේ හින්දා අර මේ මොහොත අනුව දෙපැත්තට කැරකෙන්න පුළුවන්. ඉතින් අර මේ දැන් ඔයා කියනා වගේ ඔයා සැනසෙන්න පාවිච්චි කරපුවා ඔයා හින්දම ඇවිලිලා තියෙනවානේ. ඔව් කියන්නේ මම සැනසෙන්න පාවිච්චි කරපු දේවල් හින්දම සමහර අවස්ථාවල් මම ඇවිලිලා තියෙනවා. ඒ කියන්නේ මාව ඇවිලිවිලා තියෙනවා. ඒ කියන්නේ අර දැන් මම සැනසෙන්න පාවිච්චි කරනවනේ යම් දේවල් ටිකක් වස්තුවක හෝ යම් පුද්ගලයෙක් හෝ ඒ පාවිච්චි කරන දේවල් ටික අර මම සැනසෙන්න පාවිච්චි කරන දේවල් වලින් එපිටට පැන්න ගමන් එතන. ඒ කියන්නේ මේ වස්තුව හොයේ පුද්ගලයා එතනින් එපිටට පැන්න ගමන් මට රිදෙනවනේ. එතකොට මං ඇවිලිනවා. එහෙම ඇවිල්ලා තියෙනවා. එහෙම ඇවිලිච්ච ගති, සැනසීම ගති, ඒ දේවල් අපිට ලැබෙන්න ඕන දේවල් වෙන්න පුළුවන්. හරිද? සමහරක් තැන්වල ඔයාට ඒක නොලැබෙන්න දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා ලබා ගත්ත. ඔයාට මං කියපු දේ තේරුණාද? ඔයාට ඒ සැනසීම ඒ වෙලාවේ ලැබුණත් ඒ ඇවිලීම ඔයාට නොලැබෙන්න තිබ්බ දෙයක්. හරිද? හැබැයි ඔයා ඒ ඇවිලීම ඔයා විසින්ම ලබා ගත්ත දෙයක්. මම දැන් කියපු තේරෙනවද? ඔය හිතුණා කියන්නේ ඔයා කියන්නේ දැන් මට සැනසීම හම්බෙලා තියෙනවානේ. සැනසීම හම්බෙච්ච එක මං විසින්ම අවුල ගත්තා වගේ එකක් නවා කියන්නේ. වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක සාධාරණයි. සමහරවිට මාව සනසන්නම ඉන්න මිනිස්සෙක්ට මගේ වචන පොඩ්ඩක් සැරයිනේ. ඒතකොට ඒ වචන සැර වුණාම අපි සමහරවිට අපි දැන් මම පුද්ගලිකව කියන්නේ හරිද? සමහර තැන්වල අපි මිනිස්සු විදියට අතින් පයින් ගහලා විසඳන්න ඕනේ ප්‍රශ්න වචනෙන් ගහලා විසඳනවානේ. එතකොට මම කියන්නේ අතින් පයින් ගහලා විසඳන එක ඕකේ. වචන වලින් දැන් අතින් පයින් ගැව්වොත් දවසක් දිගේ දෙකක් රෙදි මාසයක් ඉතින් ඉවර වෙනවනේ ඒක. වචනෙන් ගහන එක ඉවර වෙන්නේ නැහනේ. එහෙම වෙනවා. එතකොට ඒ කියන්නේ අර සමහර වෙලාවට මාව සනසන්න මාව සැනසෙන්න පාවිච්චි කරපු තැන්වලම ඒ අවස්ථාවට මම පාවිච්චි කරපු එක වචනයක් හින්දම ඒ පැත්තේ වැරද්දක් නැතත් මගේ පැත්තෙම ඇවිල්ලා තියෙනවා අපෝ. ඔයාව ඇවිලෙන්න පුළුවන්. පුළුවන්. ඒක තමයි අපි කියන්නේ අපිට ලැබෙන්න තියෙන දේවල් තමයි අපිට ලැබෙන්නේ. අපිට නොලැබෙන්න තියෙන දේවල් තමයි අපිට නොලැබෙන්නේ. හරිද? ඉතින් අද අපේ මාතෘකාවත් ඒකනේ. ලැබීම් සහ නොලැබීම්. ලැබීම් සහ නොලැබීම් අතර තියෙන ජීවිතය ගැන තමයි අද අපි කතා කරන්නේ. මම හිතනවා මිනිස්සුන්ට ඒක මේ මොහොත කතා කරන්න හොඳ මොහොතක් කියලා. මොකද ගම් වතුරක් හින්දා අපේ රටේ මිනිස්සුන්ගේ හීන නැති වුණා. පිරිසකගේ ඉතින් පිරිසකගේ ජීවිත නැත්තරම නැති වුණා. ඒක මම හිතනවා මිනිස්සුන්ට ලැබෙන්න තිබ්බ දේ සමහරක් දේවල් නොලැබුණෙත් ඔයාලගේ හොඳටනේ. සමහරක් දේවල් අපි කියන්නේ අර නොලැබෙන්නේ තව හොඳම දෙයක් ලැබෙන්න. ඉතින් නොලැබුණු දෙයට ස්තුතිවන්ත වෙලා ලැබෙන්න තියෙන දෙයට ස්තුතිවන්ත වෙන්න. ඉතින් අපි කතා කරමු අද අපේ ලැබීමයි නොලැබීමයි ගැන. අද මං හරි කාම් වෙලා වගේනේ. ඔව් ආහෙන නිවිලා ඉන්නේ අයියේ. ඒක තමයිනේ මටත් හිතා ගන්න බෑ. මං හිතන්නේ ඒක මට ලැබිච්ච දේ. ඒක මට ලැබිච්ච දේ කියලා මං හිතන්නේ. එහෙම මේක හොඳයි. ඉතින් මිනිස්සු වෙනස් වෙන්න එපේ. ලැබීම් කියන තැනදී අපි පොඩි කාලේ ඉඳන්ම ලැබීම් කියන දේ බලාපොරොත්තු වෙනවනේ. ඒ කියන්නේ අර ලැබීම නොලැබීම. අර මේ පොඩි කාලේදී අපිට අම්මයි තාත්තගේ ආදරේ ලැබුණොතින් අපි වෙනස් වෙන විදිහයි. ඒක ඉම්පැක්ට් වෙන විදිහයි. අපිට පොඩි කාලේ ආදරේ නොලැබුණා නම් අද අපි ඉන්න තැනයි දෙවිදියක් නේ. ඔව් ඒ කියන්නේ දැන් ඔක මම උදාහරණයක් කියන්නද? දැන් සමහර ළමයි ඉන්නවා තමන්ට කියන්නේ තමන්ට සෙල්ලම් බඩුවක් ගන්න ඕන නම් පෙරලි අඬනවා. ඒතර අඬනවට බයයි අම්මලා තාත්තලා අරන් දෙනවා. සමහරට ඇත්තටම මේ අම්මට තාත්තට ඒකේ වෙලාව අරන් දෙන්න පුළුවන් කමක් නැහැ. මොනවා හෝ ප්‍රශ්නයක් කියන්නේ මොකක් හරි ඒගොල්ලෝ ඒ රෝලක් ගහගෙන ඉවරලා ඒ වෙලාවෙක අරන් දෙනවා අඬනවට බයයි. හැබැයි තව සමහර දෙමව්පියෝ ඉන්නවා ඇති තරම් අඬහන් අරන් දෙන්නේ නැහැ.
හරිද? මම ගොඩක් වෙලාවට අනුමත කරන ඕකෙන් ඔය දෙවෙනි එක. ඒ කියන්නේ එතකොට අර ළමයාට හුරු වෙනවනේ අර අල්ලා ගන්න එකක්. ඒ කියන්නේ මේ කියන්නේ අර අල්ලගෙන ඉන්න එකක් හුරු වෙනවනේ. ඒ කියන්නේ මේ වෙලාවෙක කරගන්න බැරි නම් අල්ලන් ඉන්න පුළුවන් කියලා. නැත්තම් අර ඔක ලොකුම ප්‍රශ්න දැන් සමහරවිට අපි නිතරම අහන එකක් ඔය අම්මලාගෙන් අර ඒ ළමයා හැමදේම අඬලා ජය ගන්න පුරුදු වෙලා. ඒ අඬලා ජය ගන්න පුරුදු වෙනවා කියන අර කියන්නේ ඒගොල්ලෝ එතකොට හැමදේම ලබා ගන්න අඬන්න පටන් ගන්නවා. ඒක එතන කියන්නේ පොඩි කාලේ සෙල්ලම් බඩුවෙන් පුරුද්දට එන එක දැන් කිරි බොණ්ඩ අන්න එක ඕකේ. ළමයාට කතා කරන්න බෑ. ළමයාට කිරි බොණ්ඩ නම් අඬන්න ඕනේ. ඒක අම්මට තේරෙනවා. හැබැයි ඒක මං හිතන්නේ අම්මට තේරුණාට කියලා කියන්නේ ළමයා අඬන ටෝන් එකෙන් අම්මා දන්නවා ළමයාට කිරි දෝනේ ළමයාට චූ ගිහිල්ලාද කියලා. බඩගිනිද නැත්තම් ඒක වෙන මොකක් හරි එකක්ද කියලා අම්මට ඒක අඬන ටෝන් එකෙන් තේරෙනවානේ. ඕක සමහරවිට තාත්තට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ටෝන් එක තාත්තට වෙනස් වෙන්නේ නැහැ. ඒත් මං කියන්නේ අර පොඩි කාලේ ඉඳන් ළමයාව අර විදිහට හුරු කරලා අඬනවට බය වැඩ කරපුවාම ඒ ළමයාගේ ඔළුවට යනවා මට දෙයක් ලබා ගන්න මං අඬන්න ඕනේ. ඇඬුවොත් මට මේක ලැබෙනවා. ඒතකොට ළමයා පුරුදු වෙනවා අර මුළු ජීවිත කාලෙම අඬන්න. හරිද? ඔය අපි ඒ කියන්නේ ඔය මේක හින කියන්නේ අවුල දන්නේ ඇඬෙන්න ඕනේ කිරියෙන්න කතාව නේ මං කියන්නේ. දැන් අපි කියන්නේ අරුණන් හැමදේම අඬලා ජය ගන්න ඉන්න මිනිස්සෙක් වගේ එකක් අපි කියන්නේ. මං කියන්නේ එහෙම වෙන්නේ අර වගේ වුණාම. මං කියන්නේ අඬන්න ඕනේ. අඬන්න ඕනේ තැන්වල ඔයා මම අපි හැමෝම අඬන්න ඕනේ. ඒ කියන්නේ සමහර තැන්වල අඬන්න මොන තැන්වල අපි අඬන්නේ නැහනේ. එතකොට අපේ හිත ඇතුලේ හින එකක් අපි තැම්පත් කරනවා. හින වෛරයක් අපි තියාගන්න. ඒ කියන්නේ අර අඬද්දී අර එළියට යන ප්‍රෙෂර් එකත් අපි හිර කර ගන්නවානේ. ඒ අර එහෙම අඬන්නෙම අයියේ අපිට දේවල් නොලැබුණාමනේ. හරිද? ඒ දේවල් අපි කැමති දේවල් නොලැබුණාම ඒ කියන්නේ ඔක මෙහෙම වෙනවා. හරිද? හා. දේවල් නොලැබුණාමත් අඬනවා. සමහර දේවල් ලැබෙනවා. අපි හිතපු විදිහට ලැබුණ නැහැ කියලාත් අපි අඬනවා. කියන්නේ සමහර ලැබිලා කියන්නේ මට ඕනේ පීසා එකක් හැබැයි මට සෑන්ඩ්විච් එකක් හම්බෙලා. පීසා එකක් හම්බුනේ නැහැ සෑන්ඩ්විච් එක හම්බෙලා. අපි අර සෑන්ඩ්විච් එක ගැන හිතන්නේ නැතුව අපි අර පීසා එක හම්බුන්නේ නැති එක ගැන දුක් වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ ඔකට මම කතාවකුත් අහලා තියෙනවා මේ මට මතක නැහැ කොහෙද ඔය කතාව කිව්වේ කියලා. මේක මං අහපු කතාවක් මගේ කතාවක් නෙමෙයි. කොහොම හරි ඔය එක කැම්පස් වල ළමයි ඉන්නවනේ. කැම්පස් වල ළමයි ඔය ලෙක්චර්ස්ලත් එක්ක ඉතින් කතා බහ කරලා එහෙම අර යාළුවෝ ගන්නට වෙනවනේ. මොකද ඉතින් තරුණයි එහෙම අර ලෙක්චර්ස්ලත් එක්ක යාළුවෝ ගන්න මට්ටමට වෙනවනේ. එහෙම ආවට පස්සේ කොහොම හරි එක දැන් මේ කතාව අහලත් මං සෑහෙන කාලයක් මට කීප කෙනාවත් මතක නෑ ඇත්තට මේ මිහිරි සිරිතර කියන්නේ. හරි. එයා තමයි කියන්නේ කතාව. ලෙක්චර් කෙනෙක් ඉඳලා එහෙම තරුණ ළමයි එක්ක එකතු වෙලා කොහොම හරි ලෙක්චර්ස් රිටයි වෙලා මේ ළමයිනුත් ඉගෙනගෙන ගිහිල්ලා හොඳ තැන්වල රටවල් ගාන ගිහිල්ලා ඔහොම වෙලා ඉන්නවලු. කොහොම හරි ඔය ළමයි ටික එක දවසක් එකතුලා යාළුවෝ ටික ඔය ලෙක්චර් බලන්න ලෙක්චර් ගෙදරට එනවා. ලෙක්චර් බලන්න ලෙක්චර් ගෙදරට ආපුවාම ළමයිට කියනවා ළමයි ඉන්නේ BMW Benz Vicinal CH ඒ වෙලාවේ තියෙන හොඳම වාහනවල. ඊට පස්සේ ලෙක්චර් ඉතින් අර හින පරණ ගේක එයා අර නෝමල් එයාගේ කාම් ජීවිතය ගෙවමින් ඉන්නවා. ඒ කියන්නේ එයාට එහෙම ලොකු දෙයක් නැහැ. ඒ කියන්නේ අර එහෙම ආර්ථික එහෙම ලොකු මේකකුත් එයාට අදාළත් නැහැ. එයා නෝමල් ඉන්නවා. එහෙම ඉද්දි මේ අර ළමයි ටික ආවට පස්සේ දැන් ළමයි ටික ගේ ඇතුළට එනවා. ලෙක්චර් මේ කතා කරනවා. ඉතින් කතා කරපුවම ළමයි කියන්නේ සල්ලි ප්‍රශ්න නැහැ ළමයින්ට. කොහොමද පුතා දැන් ජීවිතය කියලා ආපුවාම මේ ළමයි ලෙක්චර් කියනවා බලන්නකො සර් මම මේ මාසේ වාහනේ මාරු කරන්න හිටියට මට වාහනේ මාරු කරගන්න බැරුණා. අලුතින් ගෙයක් හදන්න හිටියා ගේ හදා ගන්න බැරුණා කියලා දැන් කියන්නේ ඒ ළමයි සක්සස් වෙලා තියෙද්දිත් ඒ ළමයින්ට ප්‍රශ්න. කියන්නේ නොලැබි නෙමෙයි. යම් දේවල් ටිකක් ඒ ළමයින්ට ලැබිලා තියෙනවා. ලැබිලා තියෙද්දිත් ඒ ළමයි ඒ ලැබුණු දේ ගැන හිතන්නේ නැතුව නොලැබිච්ච දේවල් ගැන දුක් වෙනවා කියලා ලෙක්චර් දී කරනවා. ඊට පස්සේ ඒක තමයි නේද පුතා බලන්නකො අපිට මෙහෙම ප්‍රශ්න නේද කියලා ලෙක්චර් එහෙම කියලා ලෙක්චර් ගේ ගෙදර වැඩ කරන එක්කෙනාට කියනවා මේ කෝපි අරන් එන්න කියලා. ඒ කියන්නේ ළමින්ගෙන් අහනවා ඔයාලා බොන්නේ මොනවද? ළමයි කෝපි කියලා මොකක් හරි එහෙම වෙලා කෝපි ගේන්න කියනවා. ඒ වැඩ කරන එක්කෙනා ඊට පස්සේ අරන් එනවා. ඒ කියන්නේ අඬු කැඩිච්ච කටවල් කැඩිච්ච කෝප්ප ටිකක දාගෙන කෝපි අරන් එනවලු. දැන් ළමින්ට ඕක දැක්කම එන්න අවුල් වෙනවා. ඒක ලෙක්චර් තේරෙනවලු. ළමයින්ට හිතට අවුල් වෙනවා. මේක අවුල් ගියා. ඒ කියන්නේ මේ ලෙක්චර් ගෙදරට ඇවිල්ලාත් අපිට දෙන්නේ කැඩිච්ච කෝප්පවල වගේ එකකින් දෙනවලු. හරිද? ඊට පස්සේ මේ ටිකක් වෙලා බලපුවම ළමයින්ගේ මූණ වල අර අපි හැංගීම් වෙනස් වෙනවනේ. ඕක ලෙක්චර් අඳුර ගන්නවා. ඊට පස්සේ ලෙක්චර් වැඩ කරන එක්කනට කතා කරලා කියනවලු නම මට මතක නෑ. මේ ඔයා මොකද්ද මේ කරේ මේ ඇයි මේ කැඩිච්ච කෝප්පවල දානවා හොඳ කෝප්ප ටිකක් ගෙන්න හොඳ කෝප්ප ටිකක් ගෙන්න මේගොල්ලන්ට දාලා දෙන්න මෙහෙමයි කියලා කිව්වහම මේ අර රත්තරන් පාට ගාපු හොඳ අලුත් කෝප්ප ටිකක් අරන් එනවලු. අර කෝපි ටිකයකට මාරු කරලා අරගොල්ලන්ට බොන්න දෙනවලු. ඊට පස්සේ ලෙක්චර් යාලෙන් අහනවා මේ මොකද පුතා හිත රිදුනා නේද කැඩිච්ච අඬු කෝප්පවල කැඩිච්ච කටවල් කැඩිච්ච කෝප්පවල වලට කෝපි එකක් දුන්නාම දැන් ඕකේ දවුලක් නැද්ද දැන් ওই කෝප්ප හොඳයිද වගේ එකක් අහපුවාම
දන්නේ නැති ඉතින් සෝ පොඩ්ඩක් අපිට අවුල් ගියා කියලා ළමයි කියනවා. හරි. ඊට පස්සේ ලෙක්චර් කියනවා පුතා ඔයාලට රස කෝපි එකක් හම්බුණා. ඔයාලා රස කෝපියක් ගැන හිතුවේ නෑ. ඔයාලා සැලකුවේ කෝපි එක දාලා තියෙන භාජනේ. භාජනය ගැන හිතන්න එපා. කෝපියක් ගැන හිතන්න. අපිට ඇත්තටම භාජනේ නෙමෙයිනේ වැදගත්. අපිට වැදගත් ඒ කෝපි එක. හරි. මම කියන්නේ මට මේ කතාව හින වැදිච්ච කතාවක්. ඒක ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හින බැලෑරුම් කතා කරන දේවල් ටිකක් පොඩි දෙයකින් පැහැදිලි කරනවා. ඒක මං කියන්නේ ලැබීම් මේ වගේ තමයි. ඒ කියන්නේ සමහරට පිට අවුල් වෙන්න පුළුවන්. ඇතුළ හොඳ වෙන්න පුළුවන්. සමහරට ඇතුළ අවුල් වෙන්න පුළුවන්. පිට හොඳ වෙන්න පුළුවන්. අර අපි කතා කරේ දැන් ඔයා පොඩි කාලේ ගැන කතා කරේ. පොඩි කාලේ ගැන කතා කරපු එක පොඩ්ඩක් ඕවරෝල් ඩීප් ගියා. මේ අර අපි කතා කරේ අම්මාගේ තාත්තගේ ආදරයක් අපිට පොඩි කාලේ නොලැබුණොත් අපි කොහොම වෙයිද කියලානේ. එතකොට ඔයා ඒක කිව්වා. ලැබෙන නොලැබෙන දේවල් වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණොත් පොඩි කාලේ ඉඳන් ආපුවාම එන ටික ලොකු වෙලා වෙනව පුළුවන්. උඩරම දුවනවා. ඉතින් ඇත්තටම ජීවිතේ මේ ලංකාවේ ඇතුලේ අම්මා තාත්තගේ ආදරය ලැබෙන්නේ නැති පොඩි උන් කී දෙනෙක් ඉන්නව ඇත්ද? පුංචි ළමයි කී දෙනෙක් ඉන්නවද? ගොඩාක් ඉන්නවා. හරිද? තමන්ගේ අම්මා තමන්ගේ දරුවව වදලා කුණු බක්කියට දාලා යන අය කී දෙනෙක් ඉන්නවද? ඉන්නවා. අපි අම්මාලාට ගොඩක් ආදරෙයි. අම්මලා තමයි අපේ හැමදේම. අම්මා තමයි මගේ මුළු ලෝකෙම. අනිවාර්යෙන්ම එහෙමනේ. හැමෝන්ටම එහෙමනේ. ඒකනේ ශිහාන් අයියටත් අම්මා ගැන මතක් කරලා වනිද්දි අස්නිකයට පැන්නේ. ඒ මිනිස්සයා ලැබපු දේවල් අනිත් මිනිස්සෙක් මේ ලබාගෙන තියෙන විදිහට ඒ මිනිස්සයා එතන බැනුම් ඇහුවා. ඒකත් ඒ මිනිස්සයා අර අපිට ලැබෙන විදිහ නේද ඒක. අර අපි කතා කරපු විදිහට ඒ අම්මා තාත්තට පොඩි කාලේ ඒ අම්මා තාත්තා වෙලත් පොඩි කාලේදී ඒ ළමයින්ට ආදරයක් හරි විදිහට ලැබුණ නැති වුණොත් අයියේ ලොකු වෙද්දී මිනි මරුව වෙන්න පුළුවන්. ඔව් ඇරියස් කවර් කරන්න පටන් ගන්නවානේ. පාතාලයට යන්න පුළුවන්. හරිද? එතකොට මොනවාද ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අම්මා තාත්තගේ ආදරේ නැතුව ආදරේ සෙනෙහස දන්නේ නැතුව මේ මනුස්සයා නිකන් ඔහේ ජීවත් වෙන මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. හරිද? මම වට එන්නම්. හරිද? ඒ එක්කම මේ අර හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. අම්මා තාත්තගේ ආදරේ ලැබුණේ නැතුව ජීවත් වුණ අයත් හරි හොඳ විදිහට ජීවිතේ උඩටම අරන් ගියපු අයත් ඉන්නවා. ඔව් ඒ කියන්නේ වාව කියන එකට මම කියන්නේ දැන් ඒ කියන්නේ දැන් ළමයින්ට පොඩි කාලේ ආදරේ හම්බුනේ නැතුනහම ළමයි ආදරේ හොයන්න පටන් ගන්නවා. හොයන්න පටන් ගන්නවා. ඒකට එමු අයියේ. ඔව්. හොයන්න පටන් ගද්දි ඇරියස් කියන්නේ දැන් මට පොඩි කාලේ හම්බෙච්ච නැති දෙයකට මම ඇරියස් කියන්නේ අපි හැමෝටම ඇරියස් තියෙනවනේ. අපි රහත් වෙලා නැහැනේ. අපි ඔක්කොම මේ සම්පූර්ණ මේ ආසාවන්ගෙන් යුක්ත පංචස්කන්ධයක් තියෙන ලෝභකමක් කියන එක තියෙන. කියන්නේ අටලෝ දහමෙන් අපි කම්පා වෙන්නේ නැහැ නේ ඇත්තම කතන්දරේ. ලාභ අලාභ කියන දෙක අපි එකසේ වින්දරා ගන්න කිව්වට අපි ලාභෙන් සතුටු වුණාට අලාභෙන් සතුටු වෙන්නේ නැහනේ. ඒක ඩීප්ම දුක් වෙනවනේ. ඒ කියන්නේ අපි ලාභයේදී 100ක් සතුටු වුණොත් හරිද? අලාභයේදී ඍණ 500ක් විතර දුක් වෙනවනේ. හරිද? අපි يعني අපි එහෙම අටලෝ දහමට කම්පා අටලෝ දහමත් එක්ක යන්නේ නැහැ නේ. අපි අනිවාර්යෙන් කියන්නේ ඒකෙන් පිටේ ඉන්න මිනිස්සු ටිකක් නෙමෙයි ඉන්නේ ඇත්ත කතන්දර. ඒ කියන්නේ අර ඊට එහෙමත් කලාතුරකින් ඉන්නේ මිනිස්සු ටිකක් අල්ලන් ඉන්නේ. එන්න මේ අවස්ථාවේ වුණත් තමන්ගේ සියලු දේවල් නැති වෙච්ච මිනිස්සු සෑහෙන අවුලක ඉන්නවනේ. කියන්නේ ඒක ඕකේ කියලා විඳ දරා ගන්න මිනිස්සු ටිකක් ඇති. බහුතරය එහෙම ඕකේ විඳ දරා ගන්න නැහනේ. ඒකට මේ පොඩි කාලේ අපිට මේ වගේ ලැබීම් තිබ්බේ නැති වුණාම කියන්නේ මම හොයන ආදරේ මට හම්බුනේ නැතුනම අපි ඇරියස් කියන්නේ ඇරියස් කවර් කරන්න ගන්නවානේ. ඒ ඇරියස් කවර් කරන්න ගත්තාම ලැබිච්ච නැති දෙයක් නෙවෙන්නේ. ඕක එළියේ ඉන්න මිනිස්සෙක්ට තේරුණාම ඒ කියන්නේ මගෙන් පිටේ ඉන්න එක්කෙනෙක්ට තේරුණාම මෙයාට මෙහෙම දෙයක් ලැබිලා නැහැ ලැබිච්ච නැති එක මෙයා හොයනවා කියලා ඒ තමයි මිනිස්සෙක්ට මාව පාවිච්චි කරන්න පුළුවන් හොඳම විදිය. ඒකට ගොදුරු වෙන්නේ වැඩිපුරම අයියේ ගැහැන් ළමයි. එහෙම කියන්න බෑ නේද? ඒ කියන්නේ මෙහෙමයි. පිරිමි ළමයි මම දකින විදිහට සමාජයක් ඇතුලේ පිරිමි ළමයි එකට එකතු වෙනවා. හරිද? ගෑල් ළමයි එකට එකතු වෙනවා අඩුයි. ඒක නංගි يعني මේක සාමාන්‍යයෙන් පොදු දෙයක්. يعني දැන් පිරිමි ළමයි කොල්ලොන්ට එකට ඉන්න කියන්නේ අර මොනම අවස්ථාවක වුණත් අර ගිහිල්ලා ටක් ගාලා කොල්ලෙක් එක්ක ප්ලග් වෙලා කතා කරලා ඉන්න පුළුවන්. ගෑල් ළමයි ටිකක් එහෙම නෑ නිකන් ගෑල් ළමයි හැමතිස්සෙම try කරනවා අරයට වඩා මම උඩින් ඉන්න ඕනේ කියන. ඒ කියන්නේ කොල්ලන්ගේ මම දැනුවත්ව එහෙම ලොකුවට නෑ. ඒ කියන්නේ කොල්ලන්ගේ ඒ කියන්නේ අර ඒක මට මෙහෙම වෙන්න ඕනේ කියලා.
එහෙම සමහර අවස්ථා ඇති. ඇති. ඔව්. ඒ කියන්නේ පොදුවේ ගත්තාම කොල්ලන්ගේ එක අඩුයි. ගෑනු ළමයින්ගේ එක ඩීප්. ඒ කියන්නේ අරයට වඩා මම මෙහෙම ඉන්නවා කියන එක පෙන්වන්න ගෑනු ළමයි සෑහෙන try කරනවා. ඔයා දැන් අයියාර කියාගෙන ආවේ මේක නොලැබුණ ආදරය. තමන්ට නොලැබුණ ආදරය ඉස්කෝලේ වයසේ ඉඳන් පාසල් ප්‍රේමකින් හරි ක්ලාස් එකේදී හරි එහෙමත් නැත්නම් එළියේදී හරි හොයාගෙන යනවනේ. ඒ නොලැබුණ ආදරය ඒක හොයාගෙන යනවා ලබා ගන්න නේ. ඒ එහෙම ලබා ගන්න ගියාම ගෑනු ළමයි කී දෙනෙක්ට වරදිනවද? කී දෙනෙක් මේ නැතිනාස්ති වෙනවද? නේ ඇහුවද මේ දෙසැම්බර් පොයට අර බණක් ගියා. ඒ හාමුදුරුවෝ නම දේශනා කරනවා මේ කිසිම කෙනෙක්ට පාවිච්චි වෙන්න එපා. ඔයා කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට පාවිච්චි වෙන්න එපා. හරිද? ඒ කියන්නේ Tamanට ලැබෙන දේ අරගෙන පාඩුවේ ඉන්න. පාඩුවේ ජීවත් වෙන්න කිසිම කෙනෙක්ට පාවිච්චි වෙන්න එපා. තරුණ අපි කරන එකම වැරද්ද අනිත් මිනිස්සුන්ට පාවිච්චි වෙන එකේ. හරිද? අපිට නොලැබෙන ආදරයක් හොයාගෙන ගිහිල්ලා කී දෙනෙක් නැතිනාස්ති වෙලා ඇද්ද? කී දෙනෙක්ගේ වීඩියෝස් ලීක් වෙලා ඇද්ද? මට චූටි අවසරයක් දෙන්න කියන්නේ ඕකට අදාළව මම ඩීටේල්ස් ටිකක් හොයන් ආවිල්ලා තියෙනවා. ඔය කියූප් එක දැන් ඔය කියන්නේ තරුණ ළමයින්ගේ ආදරේ සම්බන්ධ ප්‍රශ්නයක් නේ. ඕකට මේ ආදරේ සම්බන්ධ කියන්නේ අයියේ ඒ කියන්නේ අපිට ආදරයක් ලබා ගන්න ගිහිල්ලා මිනිස්සු කී දෙනෙක් ජීවිත නැතිනාස්ති කරගන්නවද? ඕකට මේ කියන්නේ මම හොයාගත්ත ඩීටේල්ස් ටිකක් තියෙනවා. එන මට ෆෝන් එක පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ෆෝන් එකෙන් මම ඒක වට කියන්නම්. මේ ඕකට මට හම්බුණා මෙන්න මෙහෙම එකක්. හරිද? හරි. මේක මේ මම දන්නේ නැහැ ලියපු කෙනා. ලියපු කෙනාට ඒ ගෞරවය ඒ විදිහටම යන්න ඕනේ. මමත් ඔය ලියන කියන පැත්තේ ඉන්න ඉඳි මට ඒක එක්කිනාගේ එනවා. මේක ඇත්තටම මම දන්නේ නැහැ. ඒ කෙනා ඉන්නවනම් මචං ඔබට තෑන්ක්ස් මෙහෙම එකක් ලිව්වට. කියන්න පුළුවන් නම් කොපුවකට කෑ ගහලා කියාවි අතාරින්න හිතාගෙන උඹ ඔය අනින්නේ ගෙදරින් ක්ලාස් ආපු කෙල්ලගේ ලැමට නෙමෙයි පපුවට. ඔක ලිව්වේ අබ්දුල්. ඇත්ත. ඒ කියන්නේ සමහර ගෑනු ළමයි පාවිච්චි වෙන්නෙම ආදරේ ඇතුලේ. කියන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒ කියන්නේ සමහර කොල්ලෝ වැරදි ඈ. සමහර කොල්ලෝ කෙල්ලන්ව නිකන් අර මුල් කාලේ තියාගෙන ඉන්නවා. හෙන අර හෙනට ඉම්ප්‍රෙස් කරනවා කියන්නේ අපේ භාෂාවෙන්ම කරනවා නම් හෙන ඉම්ප්‍රෙස්. ඉම්ප්‍රෙස් කරලා ඒ කෙල්ලෝ දරා ගන්න බැරි තරම් Tamanට ගන්නවා. ඒ ගත්තට පස්සේ ඒ කෙල්ලට එතනින් එහාට ජීවිතේම ඊට පස්සේ එතනින් එහාට එයා කිව්වොත් ඒ කියන්නේ ඒ කොල්ලා කිව්වොත් එහෙම ඔයා මේ දේ කරන්න කියලා ඒක කරනවා. එහෙම කරපු ළමයි ඉන්නවා. මම ඒක දන්නවා. අපේ කැමරා කවින්දු අයියා දන්නවා ඒ සින්නේ. ඒ කියන්නේ අපිට එහෙම මිනිස්සු හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ අතිනුත් එහෙම වෙලා තියෙනවා? නෑ මගේ අතින් නම් එහෙම වෙලා නෑ. ඒ කියන්නේ මම එහෙම මිනිස්සුන්ව යූස් කරලා නෑ. එහෙම යූස් කරලා නෑ. ඒ කියන්නේ මම එහෙම මගේ වැඩවලට මම මිනිස්සු යූස් කරලා කියන්නේ අර ඒ වගේ දේවල්ට මම මිනිස්සු යූස් කරලා නෑ. ඒ කියන්නේ එහෙම ලොකු ප්‍රශ්න තියෙන කියන්නේ අර ඒ ගෑන් ළමයි කියන්නේ ඒක ගෑන් ළමයින්ගේ මෝඩකම කියලා මම කියන්නේ. ඒක ඒගොල්ලන්ගේ තියෙන අර ඇරියස් එක හම්බුනම එයාලට අර හිතා ගන්න නැතුව එයාලට නැතුව හිටපු තේ එක හම්බුනහම එයාලට ඒක මුළු ලෝකෙම වෙනවා. මම උදාහරණයක් කියන්නද ඔයාලට? කියන්න. අයියේ මේ මන් දන්න මගේ යාළුවෙක් ඉන්නවා. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම සෙපරේට්. හරිද? පොඩි කාලේ ආව මාස 4කින් එයාව දාලා යනවා. අම්මා රට යනවා. අම්මා රට ගිහිල්ලා ආවට පස්සේ එයාට අම්මගේ ආදරේ නැති වෙනවා. තාත්තගේ ආදරෙත් නැහැ. එයා O level කරනවා, A level කරන්නෙත් නැහැ. O level කාලේදී හම්බෙනවා අවුරුදු 30ක මිනිස්සෙක් යාට. හරිද? එතකොට එයාට එයාව තාත්තා වගේ දැනෙනවා. එයාගේ ජීවිතේ එයාට ලැබිලා තිබ්බේ නැති ආදරේ එයාගෙන් හොයනවා. හැබැයි එතනත් එයා යූස් වෙනවා. එයාගේ ජීවිතේ නැති වෙනවා. අද එයා අර අපි කරන්න හොඳ නැහැ කියලා හිතන වෘත්තිය ඇතුලේ එයා අද ජීවත් වෙනවා. හරිද? එතකොට මේ මිනිස්සයාට ලැබුණ නැති ආදරේ හොයාගෙන ගිහිල්ලා ඒ මිනිස්සයාට උරුම නොවුණු ජීවිතයකට ඒ මිනිස්සයා උරුමකම් කරා. ඔයාට මේ අපි කතා කරගෙන අනේක හරි ලස්සනට ගලාගෙන යනවනේ අයියේ. ඒවට එක එක කතා එකතු වෙනවා. ඔයාව කීප එකට මම එකක් කියන්නම්කෝ. මම දන්න එක සිද්ධියක් තියෙනවා. ඊළමෙක් වැඩි වයසක් නැහැ මටත් වැඩි බාලයි. මටත් වැඩි බාලයි කොහොම හිතා ගන්න මට මම 2000යි. මටත් වැඩි බාලයි. වයස කියන්නේ නැහැ. එතකොට ඕනෙක් නිකන් හදාගන්න. 2000. හරිද? වයස ගොත් එහෙම ප්‍රශ්නයක් නේ. හරිද? මටත් වැඩි බාලයි.
එක්තරා පිරිමියෙක්ව විශ්වාස කරලා ඒ පිරිමියා ඔයා බඳිනවා. හරිද? ඊට ප්‍රශ්න ගොඩාක් වෙලා බඳින්න. ප්‍රශ්න ගොඩාක් වෙලා බැඳලා කොහොම හරි අන්තිමේ ඒ පිරිමියාව නඩත්තු කිරීමට පවා එයාට සල්ලි හොයන්න වෙනවා. ඒ කියන්නේ මට දැනෙන දේ ඒ පිරිමියා විසින් ඒ පොඩි කෙල්ලව පාවිච්චි කරලා තියෙන්නේ තමන්ගේ සල්ලි මැෂින් එක විදියට. හරිද? ඒ කියන්නේ ඒ පිරිමියට ලබා ගන්න ඕන දේවල් ඒ ගෑන් ළමයාගෙන් තමයි ලබා ගත්තේ. ඒ කියන්නේ ඒ පිරි ළමයාට ගන්න ඕනේ අපි හිතමුකෝ ෆෝන් එකක් කියලා. ඒකට අවශ්‍ය සල්ලි මැෂින් එක තමයි ගෑන් ළමයා. බඳපු ගෑන් ළමයා. ඔය ඒක අර හරි මේ සෝචනීයයිනේ ඒව ගැන හරි සෝචනීයයි ඛේදනීයයි කියන්නේ සෝචනීයයි කතා කරද්දී ඒවා ආපුවාම අපි ෂොක් වෙලා ඔව් යනවා. ඇත්ත. හරිද? තව එහෙම සිද්ධි ගොඩාක් තියෙනවා මේ ඈතකම. අපිට එහෙම කතා කරොත් අයියේ ගොඩාක් කතා කරගෙන යන්න පුළුවන්. හැබැයි අර අපි අද තෝරගත්ත එක මාතෘකාවක් නේ. මාතෘකාව ඇතුලේ අපිට අපිව ගැට ගහනවනේ. නැත්නම් අපි කැමරා එකයි මොනවද මේ කතා මං කියන්නේ මෙහෙමයි. හරිද? දැන් ඔය වගේ ප්‍රශ්න තියෙනවානේ. ලැබීම් නොලැබීම්නේ ප්‍රශ්නේ. එතකොට ඒ වගේ ගට්ටිය සමහර හුරු වෙනවා මේක මගේ ලැබීම කියලා හිත හදාගන්න. අනේ නෑ. මං කියන්නේ ඒක ඔයාගේ ලැබීම නෙමෙයි. ඔයාට පුළුවන් නම් එක තැනකින් තීරණය වෙනස් කරගන්න. අමාරුයි ඈ මම මේ කියන එක මම කියන්නේ හෙන්න ලේසියෙන් කරන්න පුළුවන් එකක් කියලා. පට්ට අමාරු වැඩක්. එක තැනකින් තීරණය වෙනස් කරගන්න පුළුවන් වුණොත් මං හිතන්නේ ලැබීම වෙනස් කරන්න පුළුවන්. මොකද ඒක Tamanට උරුම සහ Taman ලබාගත්ත දෙයක් නෙමෙයි. කියන්නේ යම් කාල සීමාවක Tamanට නොතේරීම සහ Tamanගෙන් වුණු වැරැද්දක් නිසා සහ Taman අවංකව දෙයක් හොයන්න ගිහිල්ලා තමන් වරද්දා ගත්ත මිසක් තමන්ට හානි වෙලා ඇති. හැබැයි තමන්ගේ ජීවිතේ තියෙනවනේ. ඒතොර ඒ වැරද්ද නිවැරදි කරගන්න බෑ කියලා මම හිතන්නේ. අවුල තියෙන්නේ අර ඒ දේවල් එක්ක පස්සේ ඉතින් අර තමන්ගේ තීරණ වෙනස් කරගන්න තමන් පොඩ්ඩක් කැමති නෑ. ඒ කියන්නේ අර ඔයා කියනා වගේ ලැබීම කියන එක බාර ගන්න. හැබැයි ඒක ආයේ ඉස්සරහට උත්සාහ කරන්න. ලැබීම කියන එක බාර ගන්න. කියන්නේ මේ වෙලාවේ මට දෙයක් ලැබෙනවා නම් ඒක මට ඕකේ නම් තමන්ට ඕකේ නම් බාර ගන්න ලැබීම. ලැබීම බාර අරගෙන ඉස්සරහට අපි ජීවිතය අරන් යනවානේ. එතකොට ඒ ලැබීම විතරක් නෙමෙයි අපිට තව ගොඩක් දේවල් ලැබෙන්න ඕනේ. සහ අපි ලබා ගන්න ඕනේ. එතකොට ලැබීම ඇතුලේ අපි තව ඉස්සරහට ලැබීම් ලබාගෙන යද්දී කලින් ලැබිච්ච එකක් තමන්ට ප්‍රශ්නයක් නම් තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් නම් මම කියන්නේ එතකොට ඒ ලැබීම අත්හරින්න තමන් කොන්ෆිඩන්ට් වෙන්න ඕනේ. හරි. මං එතෙන්ට එන්නම්. හරිද? කම්පයා කියන්නේ මම ඔයාව කම්පයා කරගන්නවා මට. හරිද? ඒක අපි දැන් ඉස්සෙල්ලා අර අපේ වැඩේට එන්න කලින් මම ෆෝන් එක බල ඉන්නකොට මම කතා කරපු දෙයක්, දැක්පු දෙයක්. මේ තව කෙනෙක්ව අපි කම්පයා කරනවා නම් අපිට ලැබෙන්න තියෙන දේ ලැබෙන්නේ නැහැ. හොඳට අහගන්න. ඔයාව අනිත් කෙනා එක්ක කම්පයා කරනවා නම් ඔයාට ඔයා හිතන දේ ලැබෙන්නේ නැහැ. හේතුව මොකද්ද කියලා දන්නවද? ඕකට මම දකින්නේ මෙහෙමනේ දැන් මම කියන්නේ එක ජීවියෙක් මගෙන් පිටින් එක්කෙනා කියන්නේ එක ජීවියෙක්. එතකොට ලැබීම් විවිධාකාරයිනේ. ඒ කියන්නේ ඔයාට ඕනෙත් පීසා එකක්. ඔව්. මට ඕනෙත් පීසා එකක්. හැබැයි මට ඕන පීසා එක නෙමෙයි ඔයාට ඕනේ. හරි. අන්න ඒක තමයි මම කියන්නේ. හරිද? ඔයා කියනවා වගේ අපි අර කිව්වේ කම්පෙයා කරන්න එපා. කම්පෙයා කරොත් අපිට ලැබෙන්න තියෙන දේ ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද කියලානේ මම ඔයාගෙන් ඇහුවේ. ඒ අරවා කියපු එක හරි. හොඳයි. මම ඒක හේතුව සරලව කියන්නම්. මම ජර්නලිස්ට් කෙනෙක් වෙන්නනේ බැලුවේ. හරි. එතකොට මම හිතුවොත් එහෙම මේ මම ලෝයර් කෙනෙක් වෙනවා කියලා. හරිද? මට උරුම දේ තමයි මට ලැබෙන්නේ. හරිද? මොන හරි කිව්වොත් වැරද්දක් තිබ්බොත් හදන්න. හරිද? එතනදී අර මේ මම හොයන්නේ මාධ්‍යවේදිනියක් වෙන්නනේ. හැබැයි මං අනිත් මිනිස්සුත් එක්ක මාව කම්පෙයා කරනවා. හරිද? මම අයියෝ මට මේක නෑ අයියෝ මං කොහොමද මේක කරන්නේ කියලා කියද්දී මම මාධ්‍යවේදිනියක් වෙන්න කියන එකට වැඩ කරන්නේ නැතුව මං අර කොහෙවත් යන මිනිස්සෙක් වෙනුවෙන් ඒ මිනිස්යාගේ දේ කම්පෙයා කර ඉන්නවා මට මං වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ ඒතර මිනිස්සෙක් අපිට ලබා ගන්න දේ වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. නොලැබෙන දෙයක් වෙනුවෙන් හීනමවනවා. කියන්නේ මම සාමාන්‍යයෙන් හැමතිස්සෙම පිළිගන්නේ සහ මම දරන මතය තමයි මට ඕන දෙයක් තියෙනවානේ. මට ඕන දේ වෙනුවෙන් මං වැඩ කරන්න ඕන. හරිද? මට ඕන දේ වෙනුවෙන් මං වැඩ කරද්දී මං වැඩ කරන්න ඕනේ වෙන කාටවත් ඕන විදිහට නෙමෙයි. මට ඕන විදිහට වැඩ කරලා මම මට ඕන දේ ලබා ගන්න මට ඕන විදිහට. එතකොට තමයි දැන් ඒතර මං එක අරගෙන තියෙන්නේ මටනේ. අරන් තියෙන්නේ මොන විදිහට වැඩ කරලාද? මට ඕන විදිහට වැඩ කරලා. තව එක්කෙනෙක්ට මං ගත්ත දේ ගන්න බෑ. ඇයි? එයාට මම කරපු වැඩ ප්‍රමාණය මම ඒකට කොච්චර ඔට්ටු වුණාද? මම ඒක ඇතුලේ කොච්චර වැඩ කරාද කියන එක
ඒක එයාට හිතා ගන්න බෑ. සහ එයාට මාව කම්පෙයාර් කරගන්නත් බෑ. අල්ලන්න බෑ. ඇයි මම ආපු ප්‍රොසෙස් එක දන්නේ නැහැ. මම ආපු ප්‍රොසෙස් එක දන්නේ නැහැ. එතකොට මම තනියම නම් වැඩ කරන්නේ. මම කියන්නේ අපි ලැබීම් පස්සේ දුවද්දී අපි මිනිස්සුනේ. අපි ටික ටික ලොකු වෙනවා සමාජයට යනවා. මම කියන්නේ අපි සමාජයට කොහොම ගියත් අපි පොඩි ඉනර් සර්කල් එකක් හදා ගන්න ඕනේ. ඔය ඉනර් සර්කල් එක ඇතුලේ ඉන්න ඕනේ චූටි මිනිස්සු ටිකක්. අතේ ඇඟිලි 5ට වඩා අඩු වෙන්න ඕනේ ඔයාගේ ඉනර් සර්කල් එක. ඉනර් සර්කල් එක ඇතුලේ ඉන්න මිනිස්සු ටික මත මගේ ලැබීම නොලැබීම තීරණය වෙනවා. අනිවාර්යයෙන්. එතකොට ඉනර් සර්කල් එක ඇතුලේ මිනිස්සු ටික ඉන්නේ කොයි විදියටද? ඒ විදියට මාව ඔටෝ රොටේට් වෙන්න පටන් ගන්නවා. එතකොට අර ලැබීම් සහ නොලැබීම් සම්බන්ධව මට ප්‍රශ්නයක් ආපුවාම අර ඉනර් සර්කල් එක ඇතුලේ ඉන්න මිනිස්සු මාව මැනේජ් කරනවා. හරිද? ඒක මං කියන්නේ මේ වගේ සෝපාවක ඉඳගෙන වෙන්න පුළුවන්, නැත්තම් රෙස්ටුරන්ට් එකක ගිහිල්ලා වෙන්න පුළුවන්, මූදු වෙරළක වෙන්න පුළුවන්, බස් එකක වෙන්න පුළුවන්, බයික් එකක වෙන්න පුළුවන්. ඔය ඉනර් සර්කල් එකේ ඉන්න මිනිස්සුන්ට පුළුවන් අපිව අර ලැබීම් සහ නොලැබීම් කියන අතරේදී ප්‍රොසෙස් කරන්න. ආන්ගේ ප්‍රොසෙස් එක මත තමයි යෝග දුවන්නේ. ඒ ප්‍රොසෙස් එක වෙන්නේ තයියේ ඔයා හිතන්නකෝ අම්මයි තාත්තයි අපි මේ අම්මයි තාත්තයි දැන් අපිට A level වලට A3ක් හම්බෙලා අපි කැම්පස් සිලෙක්ට් වෙනවා. හරිද? ඒක අපිට ලැබෙන තිබෙන දෙයක් සහ ඒක අපිට වෙනවා. හරිද? එහෙම වුණාට පස්සේ අපේ අම්මලා තාත්තලා තීරණය කරනවානේ. සහ මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා අර ඔයා කියපු විදිහට අපිව මැනේජ් වෙනවා එතන. ඒතකොට තමන්ට තමන් වෙලා තමන්ගේ දේවල් ලබා ගන්න පුළුවන් තැනක තමන්ට ලැබෙන්න ඕන දේවල් කොහොමද ලැබෙන්න ඕනේ කියලාවත් තීරණය කරන්න බෑ. නෑ මම කියන්නේ මැනේජ් වෙනවා කියන එක හරි. දැන් මම දන්නවා නම් මාව කවුරු හරි මැනේජ් කරනවා කියලා මම තීරණය කරන්න ඕනේ ඔක්කොම කලින්. මට මොනවද ඒ මිනිස්සයාට මාව මැනේජ් කරන්න දෙනවද නැද්ද කියලා. තොර අපේ ගොඩාක් අපි මමත් සමහර අවස්ථාවල අපි හැමෝම ගොඩාක් අවස්ථාවල අපේ ජීවිතවලට කෙලවගෙන තියෙන්නේ නුසුදුස්සන්ට අපිව මැනේජ් කරන්න දීලා. පිටස්තරයන්ට ඔයාගේ ජීවිතයට එන්න දීපු හින්දා. ඒ කියන්නේ මම පුද්ගලිකව ගත්තොත් මම සාමාන්‍යයෙන් මිනිස්සු ගොඩාක් ආශ්‍රය කරනවා. හැබැයි මම මගේ ජීවිතයේ ඇතුළට මිනිස්සෙක් ගත්තේ. අර මගේ කියලා ගද්දි මම ටිකක් සෑහෙන්න බලනවා. ඒ කියන්නේ එහෙම අර ලේසියකින්ම කියන්නේ hina වෙලා කතා කරන ඕන මිනිස්සෙක් එක්ක අර මගේ ඇතුළටම ගන්න නෑ මම ගොඩක් මිනිස්සුන්ව. මෙහෙම තියන් ඉන්නවා. ඔහොම ඉන්න. ඔහොම තියාගෙන ඉන්නවා. මෙතනින් මෙතෙන්ට එන්න මම පොඩ්ඩක් බලනවා මේ මිනිස්සයා කොහොමද මිනිස්සයා මට සෙට් වෙනවද ඒ ටික බලලා තමයි මම ඇතුළට ගන්න. හැබැයි ඇතුළට ගන්නවනේ. ඒතකොට ඒක මට ලැබීමක්. ඒ මිනිස්සයා මට ලැබිලා. හරිද? ඒතකොට ඒ ලැබුණාට පස්සේ ඒ ලැබීම ඇතුලේ මට ගොඩාක් දිගින් දිගටම නොලැබීම් නම් වෙන්නේ මට පුළුවන් වෙන්න ඕනේ කොච්චර අමාරු වුණත් අර මිනිස්සයා වයින් කරගන්න. ඒකයි මෙහෙමයි අර මේ ඔයා කියපු විදිහට අර ලැබෙන මිනිස්යාගෙන් ඔයාට ඇති වෙන්නේ නොලැබීම් නම් ඒ දේ අපිට වෙන් අයින් කරන්න ඕනේ කියලා අර වතුර වීදුරුවක් අල්ලගෙන ඉදිද්දී ඒ වතුර වීදුරුව අල්ලන් ඉන්නකොට රිදෙන කාටද? මට. ඒ කියන්නේ අල්ලන් ඉන්න කෙනාටනේ. එතකොට එයා තමයි තීරණය කරන්න ඕනේ මම මේ වතුර වීදුරුව අල්ලන් ඉන්නවද අත්තරිනවද කියලා. අල්ලන් හිටියොත් මට කොච්චර රිදෙනවද? අත්තරියොත් මට කොච්චර සහනයක් දැනෙනවද කියලා. හරිද? ඒවා හරි මේ කොහොමද ඒකට කියන්නේ ඒව ප්‍රොසෙස් වෙන විදිය හරි වෙනස්. ඒක වෙනස්. ඒක සහ මෙහෙම හේතුත් තියෙනවා නම් ඉතින් සමහර තැන්වල මම මේ කියන එක සමහරු වැරදිට ගනිත් දන්නේ නැහැ. මම කියන්නේ මේව ගන්න එපා හරිද? ගන්න එපා කියන්න එපා. එහෙම වැරදිට ගන්න එපා හරිද? මම මේ කියන එක කියන්නේ මට කියන්නේ සත්‍ය සිදුවීම් සියල්ල මට මෙතන කියන්න බෑ. නෑ ඔයාලට කියන්න පුළුවන් තරමක් කියන්න. සමහර තැන් සමහර දේවල් අපි දන්නවා වේදනාවක්. අපි දන්නවා මේක වෙන අවුලක්. අපි දන්නවා මේක වෙන ප්‍රශ්නයක්. මේක සමහරට මම වෙන රිස්ක් එකක් ගන්නෙ. හැබැයි එහෙම රිස්ක් එකක් අරගෙන හරි සමහර දේවල් අල්ලන් ඉද්දි වෙන ත්‍රිල් එකක් තියෙනවා. හරිද? ඒක කියන්නේ අර අපි නොවිඳපු දෙයක් නොවින්ද දේවල් ටිකක් අපිට හම්බෙන්න පටන් ගන්නවා. සහ අර ජීවිතේ අපි නොහිතපු තැන් වලින් අපිව කියවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම හිතපු නැති තැන් වලින් මාව කියවෙන්න ගන්නවා. ඒ කියන්නේ වේදනාවක් තමයි අල්ලන් ඉන්නවා තමයි අමාරුයි තමයි. හැබැයි ඒ වේදනාව ඒ අමාරුව ඒ විඳවීම ඇතුලේ මං ගැන කියවගත්තේ නැති ලොකු පාත් එකක් මටම ඕපන් වෙනවා. අඩේ මුගේ ඇතුලේ මෙහෙම ඒකුත් ඉඳලානේ. එතකොට මං කියන්නේ ඒ වගේ තැන්වල ඒ වේදනාව චුට්ටක් අල්ලන් හිටියත් ප්‍රශ්නයක් නෑ. එතකොට තමන්ගෙන් කවදා හරි දවසක තව මිනිස්සෙක්ට වෙන්න පුළුවන් වේදනාවක් නැති කරගන්න. හරි. ඔන්න අපේ පොයින්ට් එක. හරිද? ඔයා කියනවා ඔයාට වේදනාවක් තිබුණත් ඒ වේදනාව හින්දම ඔයාව කියන කෙනෙක් ඔයා අඳුරගත්තා. මාව ගොඩ නැගෙනවා. හරිද?
එහෙනම් මේ අපිව ආදරෙන් අහන් ඉන්න මිනිස්සුන්ට කියන්න තියෙන්නේ ඔයාට හම්බ වෙච්ච ඔයාට ලැබුණ හැම කෙනෙක්ගෙම ලයිෆ් ලෙසන් එකක් ඉගෙන ගන්න. චුට්ටෙන්ගේ කියන්නේ මම කියන්නේ මේ කියන්නේ වේදනාව ඕකේ ඒක දරා ගන්න මෙහෙමයි. ගිහිල්ලා Tamanට දරා ගන්න බැරි අවස්ථාවක් ආවොත් මම කියන්නේ බය නැතුව අතාරින්න. ඔව් ඒක තමයි අපි කියන්නේ. ඔයාට ලැබුණ දේවල් වලට ඔයාට නොලැබුණු දේවල් වලින් ඔයාට ලයිෆ් ලෙසන් එකක් ගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඒ අතාරිද්දි ලැබුණ දේවල් ගැන විතරක් හිතන්න නොලැබුණු දේවල් ගැන හිතලා ඒ මනුස්සයා ගැන වෛර කරන්න එපා. ඔයාට දැන් අනිවාර්යෙන් ඔයාට මතක නෑ දැන් ගම් වතුරක් ආවනේ 28 29 ආවා 28 27 28 වගේ මතකද 27 28 20 ඔක හරියටම උනේ කොමාරි ඔක හරියට වෙන දවසේ මම ගම් වතුර පටන් ගන්න දවසේ ඒ කියන්නේ වැස්ස පටන් ගන්න බදාදා දවසේ ඔව් ගිය සතියේ බදාදා හරිද මට මතක විදිහට ගිය සතියේ ඊට කලින් සතියේ බදාදා ඔය මහ වැස්සේ මම නුවර පාරේ යම් නගරයක ඉඳලා අපේ ගෙදරට එනකම් බයික් එකේ එන්නේ මගේ බයික් එකේ තෙමි එන්නේ ඒ කියන්නේ ඒ පැය ගාන ඒ කියන්නේ ඒ හවස් වරුව කියලා කියන්නේ මට මගේ ජීවිතේ ආය කවදාවත් හම්බෙන්නේ නැති පැය ගානක්. ඒ කියන්නේ ඒක ඇතුලේ දුක තිබ්බා සතුට තිබ්බා සෑහෙන කියන්නේ ඒක මට කියන්නේ මට ওই ගම් වතුර ජීවිතේට අමතක වෙන්නෙත් නෑ. මොකද ওই ගම් වතුර පටන් ගත්තේ මගේ ගමන යන්න පටන් ගන්නේ. මේ වැස්ස පටන් ගන්නේ මගේ ගමන යන්න පටන් ගද්දි. ගමන ගිහිල්ලා ඉවර වෙලත් වහිනවා. ගෙදර ආවට පස්සේ පාන්දර එකට විතර මම ගෙදර ආවේ කොහොම හරි ගමන ගිහිල්ලා බයික් එකේ. එදා වහින්නේ කියන්නේ ඒ රෑ වහින්න පටන් ගත්ත එක බ්‍රහස්පතින්දත් ඇස්ස සිකුරාදාත් ඇස්ස සෙනසුරාදා තමයි බ්‍රහස්පතින්දා දවසම වැස්සේ. ඒ දුම වැස්සේ කියන්නේ ඒ වැස්ස ඇතුලේ ගම් වතුරක් එක හොඳ නෑ. හැබැයි මම මගේ ලයිෆ් එකේ හෙන්න එක්ස්පීරියන්ස් එකක් ගත්ත දවසක්. ඕනේ අර ඔයා කියනා වගේ ඒ ගම් වතුර ආපු හින්දා මිනිසුන්ගේ ජීවිත නැත්තරම නැති වුණානේ අයියේ. මේ මිනිස්සු නොහිතපු දේවල් ඒ මිනිස්සුන්ට උනේ. හරිද? ලැබපු දේවල් එහෙම පිටින්ම නැති වෙලා ගියා. හරිද? ඔයා දැක්කද අර කොල්ලෙක් මම ඒක මට මතකයි. ඔව් Facebook එකේ එයා හදපු ගේ පස්සේ ගේ. එතකොට මං කියන්නේ මේ ගම් වතුර වෙලාවේ ඒ නැති වෙච්ච හැමදේම ආයෙ ගොඩනගන්න පුළුවන්. හරිද? කොහොමත් රීබිල්ඩ් ශ්‍රී ලංකා කියලා යනවනේ දැන් මේ ප්‍රොජෙක්ට් එක. ඒකත් එක්ක ඔයාට ජීවිතේ නොලැබුණු දේවල් තියෙනව නේද? ඒ නොලැබුණු දේවල් ආයේ හිතනවාටත් වඩා ඔයාට හිතන්න පුළුවන්. ඔයාට ආයේ ඒ දේවල් ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න ඔයාට දෙයක් නොලැබෙන්නේ තව ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න. ඒකේ අනිත් පැත්ත තමයි ලැබිලා නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මේ දේවල් ලැබෙනකොට අපිට දැන් අර ඔයා කියපු විදිහට දේවල් ලැබෙද්දී දේවල් නොලැබෙද්දී අපිට සතුට දුක කියන දේ දැනනවානේ. අර අපි අය ආදරය ගැන අපි කතා කරා මීට කලින්. හරිද? ඒකත් එක්ක අර අපි කියනවානේ ආදරේ හම්බුන්නේ නැති වුණාට පස්සේ මම මේ කියන්නේ ටීනේජර්ස්ලා බෙල්ල වල දා ගන්නවා. ඔහොම වෙනවනේ අයියේ. ඒවත් එක්ක මේ අර ආදරේ නොලැබීම දරා ගන්න. හරිද? අපිට ලැබෙන්න තියෙන දේ තමයි අපිට උරුම වෙන්නේ. හරිද? ඒක තමයි මේ ඇත්ත මේ සබහාදහමෙන් අපිට ලැබෙන්න තියෙන දේ තමයි ලැබෙන්නේ. හරිද? දැන් ගම් අතර වෙලාවේදී A level ලියන ළමයින්ට A level ලියන ළමයින්ට මේ A levels මාන්තයකට වගේ අපස්සට ගියානේ. එතකොට ඒ ළමයි දැනගන්න ඕනේ අයියෝ අපේ A level ඉවරයි දැන් අපි මොකද කරන්නේ මම ඊළඟ ෂයි එකේ ලියනවද නැහැ. ඒගොල්ලන්ට තව මාසයක් තිබුණා. හරියට වැඩ කරා නම් ඒගොල්ලන්ට ඒ මාසෙත් ඇති. ඒකේ එයාලට ඒ ලැබෙන්න තිබ්බ දේ ඒ වෙලේ ලැබුණා. හරිද? ඒකේ නොලැබීම ගැන හිත අයියෝ මේක තිබ්බේ නැහැ අරක නැහැ. එහෙම කියලා හිත වැඩ කරන්නේ නැතුව අපිට දේවල් ලැබුණ විදිහට බාරගෙන ඒ ලැබීමට ස්තුතිවන්ත වෙලා ආපහු ඊළඟ අඩිය තියන්න තමයි ඕනේ. ඔව් ඒ කියන්නේ නොලැබීම් නිසා පසුතැවුණා කියන්නකෝ. පසුතැවෙන්න එපා. මං කියන්නේ අහන්න දැන් නොලැබීම් නිසා පසුතැවුණා කියලා මට මොකුත් ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. ඒ පසුතැවීම නිසා මාව තවත් දුකට යනවා මිසක් මාව දුකෙන් සතුට යන්නේ නැහැ. ආයෙත් ලැබෙන්න තියෙන දේත් ලැබෙන්නේ නැහැ ඊට පස්සේ. නොලැබීම වෙනුවෙන් දුක් වුණා. හෙට ලබා ගන්න තියෙන දේ වෙනුවෙන් අද වැඩ කරා නම් හෙට මට ඒක ලැබෙනවනේ. හැබැයි අද නොලැබෙච්ච දේ ගැන මම දිගටම දුක් වෙනවා නම් හෙට ලැබෙන්න තියෙන දේ වෙනුවෙන්ත් මම වැඩ කරන්නේ නැත්තම්
එතකොට ප්‍රශ්නයක් නේ. ඒක ඇත්ත අපි කතා කරේ ලැබීම් නොලැබීම් ගැන. ලැබීම් නොලැබීම් ගැන අපි පොඩි කාලේදී ළමයින්ට ලැබීම් නොලැබීම් ගැන කතා කරා. ඊට පස්සේ මේ තරුණ වයසට ගියාම ඒ ළමයින්ට ලැබීම් නොලැබීම් ගැන කතා කරා. අපි ඒකයි අයියේ කතා කරන්න ඕන දෙයක් තමයි තරුණ කාලේදී කොල්ලෙක් බයිසිකලයක් ගන්න එක මහා ලොකු දෙයක් ඒගොල්ලන්ට. හරිද? එතකොට ඒ බයිසිකලේ ගන්න එක, ඒ බයිසිකලේ ලබා ගන්න එක, ඒ බයිසිකලේ නොලැබුණොත් කොච්චර දුක් වෙනවද කියන එක. ඒ මොකද දන්නවද? අර හයි කැපැසිටි බයික් තියෙනවනේ. ඔය හයි කැපැසිටි බයික් එකක් ගන්න කොච්චරනම් මිනිස්සු දුක් විඳිනවද? හරිද? ඔය බයික් එකක් වෙනුවෙන් මිනිස්සු කොච්චරනම් දුක් වෙලා ඇද්ද? හරිද? හැබැයි මම කියන්නේ බයික් එක ඔයාලට ලබා ගන්න ඕනේ නම් ඇයි ඒකට මහන්සි වෙන්න බැරි? ඒකේ නොලැබීම ගැන හිතලා දුක් වෙන්න එපා. හරිද? ඒ බයික් එක ලබා ගන්න එක ගැන, ලබා ගැනීම ගැන සතුටු වෙන්න. හරිද? ඒක මට ඕනේ. මම ඒකට වැඩ කරනවා කියලා සතුටු වෙන්න. හරිද? එතකොට දැන් අපි මේ කරන මේවකෙන් නම් අපි හොඳම මයික් එකක් ගන්න බලනවා. හරිද? හොඳම කැමරාවක් ගන්න බලනවා. එහෙනම් එතකොට අපේ මේ ප්‍රොඩක්ෂන් එක හොඳම විදිහට දෙන්න අපි බලනවා. ඒක අපි ලබා ගන්න දේවල් සහ ලැබෙන්න ඕන කියලා දේවල්. හරිද? ඒ විදිහට අර දැන් අපේ අවසානයේ අපි එමු ඉක්මනටනේ අපිට අවසන් කරන්නත් ඕනේ නේ. කියපු කතාවල මම කියන්නේ මෙහෙම හරිද? ඉවර කරන්න දෙනවද වඩ? Tamanට හොඳම ඉවර කරන්න ඉවර කරන්න ප්‍රශ්න නැහැ මට එහෙම ඉවරෙන්න ඕන නැහැ මට තව සෑහෙන්න යන්න ඕනේ. හරිද? මේ කාල සීමාවට ඉවර කරන්න. හරි හරි. අන්න එතකොට මම කියන්නේ Tamanට හොඳම දේ ලබා ගන්න ඕන නම් Taman හොඳටම වැඩ කරන්න. හරි. මම කියන්නේ හොඳම දේ ලබා ගන්න Tamanට පුළුවන් හොඳම විදිහට වැඩ කරද්දී හොඳම දේට පොඩ්ඩක් අඩු දේවල් මැදදී හම්බෙයි. හරි. ආන්ගේ හම්බෙන දේවල් ටික ගන්න. අතාරින්න එපා. ඒ කියන්නේ ලයිෆ් ලෙසන් එකක්. ඒ කියන්නේ හොඳම දේ ගත්තාම හොඳම දේ පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියලා ඉගෙන ගන්න වෙන්නේ අර මැදදී හම්බෙන ලෝකල් දේවල් ටිකෙන්. මම කියන්නේ ලෝකල් දේවල් ටිකෙන් ඉගෙනගෙන වැඩ කරලා හොඳම දේ ගන්න. ඔයාලට ලස්සනට කියන්න බෑ. ඒ කියන්නේ දැන් ඔය කියපු ටික නෑ ඒ කියන්නේ මගේ භාෂාව මීට වඩා සෑහෙන ඒ කියන්නේ මට භාෂාව වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ මම කියන්නේ Tamanට ඕන දෙයක් තියෙනවා නම් ඒ දේ හොඳම දේ නම් ඒ හොඳම දේ ගන්න Tamanට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරලා වැඩ කරන්න. ඔය වැඩ කරගෙන යන අතරේ Tamanට හම්බෙනවා අර Tamanට තියෙන හොඳම දේට වඩා අඩු වටිනාකමක් තියෙන යම් දේවල් ටිකක්. මම මේ කියන්නේ ගෑනු ළමයි පිරිමි ළමයි ගැන නෙමෙයි. ඔක්කොම පොදුවේ. යන පාත් එකේ. ඔය යන තමන්ගේ ආසදේ Tamanට හොඳම ලැබීම වෙනුවෙන් වැඩ කරගෙන යද්දී ඒ යන පාර ඇතුලේ හම්බෙනවා පොඩි පොඩි වංගු, චූටි චූටි අත්තු, චූටි චූටි ගංගා නිකන් පොඩි රිකිලි හම්බෙනවා. මම කියන්නේ ඒ රිකිලි විඳින්න. ඒ වංගුව පොඩ්ඩක් විඳින්න. පොඩ්ඩක් පාර වංගුවක් දැන් කෙලින් යන්නේ නැතුව පොඩ්ඩක් වංගු ගහලා යන්න. ඒ යද්දි පොඩි හම්බෙන දේවල් ටිකක් තියෙනවා. ඒ හම්බෙන දේවල් ටිකෙන් ගන්න තියෙන ඒ ලැබීම් ටික අරගෙන ඒ එක්ස්පීරියන්ස් ටික ගන්න. ඒ ලැබීමින්ද දුක් වෙන්න. ඒ ලැබීමින්ද සතුටු වෙන්න. ඒ ලැබීමින්ද චුට්ටක් විඳවන්න කමක් නැහැ. ඒ ලැබීම් විඳින්න. ඒ දේවල් ටික ඔක්කොම කරලා අවසානයේ හොඳම දේ ගන්න. එතකොට ඔයාට තේරෙනවා මං අවසානයක් මං ගන්න තියෙන හොඳම දේ ගත්තා. දැන් එහෙනම් අර වැරදි ටික කරන්නේ නැතුව හිටියොත් මේ හොඳම දේ මට තියෙනවා. මම කියන්නේ එහෙම සර්වයිව් වෙන්න පුළුවන් නම් ඕකේ මේ කිව්වට ඕක මටත් කරන්න හරි අමාරුයි. ප්‍රැක්ටිකල් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කරන්න try කරන්න පුළුවන්. මම කියන්නේ එහෙම try කරලා බැලුවොත් හොඳම දේවල් ළඟ තියාගන්න පුළුවන් වෙයි. ඔව් ඉතින් අර ඒකේ කියන්න ඕන දෙයක් තියෙනවා. මේ දෙවියෝ අපිට එක අවස්ථාවක් දෙනවලු. හරිද? ඒක අවස්ථාවක් දුන්නම පෙර වැරදි කරන්නේ නැතුව ඉන්නත් වග බලා ගන්න ඕනේ ඕගොල්ලොම තමයි. තේරෙනවද අනේ? හරිනේ? හරි කතාව හරි. හරිනේ එහෙනම් අපි ඉවර කරමු. කතාව හරි. හරි. එහෙනම් හරිනේ අපි එහෙනම් ඉවර කරමු. අද අපේ මාතෘකාව වුණේ ලැබීම් නොලැබීම් ගැන. ඉතින් ඕගොල්ලන්ට ජීවිතේ දේවල් ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. මං නම් කියන්නේ මගේ ජීවිතේ දේවල් නොලැබුණේ හොඳට. මගේ ජීවිතෙන් කට්ටිය ගියෙත් හොඳට. ඒක නම් ගොඩාක් හොඳට උනේ. ඒක නම් කියන්න ඕනේ මගේ ජීවිතෙන් ගියපු මිනිස්සු නෑ. නෑ නෙවෙයි. ඒක තමයි ඇත්ත. ඔයා ඔහොම කොච්චර කිව්වත් සමහර නොලැබීම් හින්දා අද සමහර ලැබිලා නොලැබීම් හින්දා මැරෙනකන් විඳවන මෙරි ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. නැහැ. ඉන්නවා. බොරු. ඒක බොරුවක්. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාගේ මතේ විදිහට බොරුවක් කිව්වට මගේ මතේ හින්දා නෙවෙයි අයියේ. රටේ 100%ක් මිනිස්සු ලැබීම් හින්දා විඳවන්නේ නැහැ. මං කියන්නේ ලැබිලා නොලැබිනාම හරි. සමහර දේවල් නොලැබීම හින්දා හරි. සමහර මිනිස්සු මුළු ජීවිත කාලෙම විඳවනවා. මොකද ඒ දේ නොලැබෙන්නේ මේ මිනිස්සයාට. ඒ මිනිස්සයාගේ අවුලක් හින්දා නෙමෙයි.
ඒ මනුස්සයාගේ තත්ත්වය. රටේ තත්ත්වය සහ ඒ මනුස්සයාගේ වටේ ඉන්න සමහර දේවල් හින්දා තමයි ඒ මනුස්සයාට යාව නොලැබෙන්නේ. හරි අපි අර කලිනුත් කිව්වනේ අයියේ අවසානයේදී මිනිස්සෙක්ට එක අවස්ථාවක් දෙවිය දුන්නම පෙර වැරදි කරන්න එපා. හරිද? එතකොට ලැබෙන්න තියෙන දේ ලැබෙයි, නොලැබෙන්න තියෙන දේ ලැබෙයි, නොලැබෙන්න තියෙන දේ නොලැබෙයි. සතුටින් ජීවත් වෙන්න, ලැබෙන දේට ස්තුති වෙලා ජීවත් වෙන්න. එච්චරයි. ඉතින් අපේ ටෝක් ටවුන් ෆලෝ කරන්න, YouTube එක පැත්තට යන්න, subscribe කරන්න, TikTok පැත්තට ගියොත් මොකද කරන්න පුළුවන්? ෆලෝ කරලා තියන්න පුළුවන්. අදට ගෙන් එන්න. bye.